සහස්‍රා බුද්ධාභිවන්දනා 2024 වැඩසටහනේ අපි අද ඇවිල්ලා ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ 45 වසක් උන්වහන්සේගේ බුදු කිස නෙමකොට මහා පරිනිර්වාණයට පත්වදාල උතුම් කුසිනාරා නුවරට. කුසිනාරා නුවරදී අපි තව මීට සුළු මොහොතකට කලින් ඔබ දැක්කා ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකයට චීවර පූජා කරලා අපි උන්වහන්සේට ගෞරව දැක්වුවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මහා පරිනිර්වාණය සිද්ධ වුණු ස්ථානයේ ඉඳලා උන්වහන්සේගේ ශ්‍රී දේහය පෙරහැරෙන් රැගෙන විත් ආදාහනය කරන ලද ආදාහන ස්තූපය ළඟට. ඉතින් අද දවස පුරාම net පුරා දැක සිත් පුරා පින් පුරන්නට අපේ ගලිගමුණු ඥානදීප ස්වාමීන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා මැද්දේ සහස්‍රා බුද්ධාභිවන්දනා වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඉතින් දැන් මේ අවස්ථාවේදීත් අපි සූදානම් වෙන්නේ මේ මකුට බන්ධන චෛත්‍ය, එහෙම නැත්නම් ආදාහන චෛත්‍ය, එහෙම නැත්නම් අංගාර චෛත්‍ය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් කරුණු දැන විමසා ගන්නට. වාසනාවන්ත පින්වතුනි, අපි මේ ඇවිල්ලා ඉන්නේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනේ. මේ තියෙන්නේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනේම එක කෙළවරක කොටසක්. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු තැන මෙතන ඉඳන් මීටර් 100ක් විතර එහා. මේ ඔක්කොම එදා මල්ල රජදරුවන්ගේ රාජකීය සල් වනයේට අයිති භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසේයාවෙන් සැතපීලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. අපි ඒ ස්ථානයේදී බණ ඇහුවා. ඒ කාරණා සිහිපත් කරගත්තා, හිතේ මවා ගත්තා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව දින 7ක් පුරා ශ්‍රී දේහයේ මහජන ප්‍රදර්ශනයට ලැබුණා. උන්වහන්සේ අදිෂ්ඨාන කරලා පිරිනිවන් පාන්නේ කිසිම වෙනසකට පත් නොවි, කිසිම බෙහෙතක් ඖෂධයක් ගල්වන්නේ නැතුව ශ්‍රී දේහය දින 7ක් පුරා එදා දවල් රෑ නැතුව විශාල පිරිසක් සතර දිසාවෙන්ම සද්ධාවන්ත පිරිස, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් ඇවිල්ලා ශ්‍රී දේහය වන්දනා කරගත්තා. දවස් 7ක් ශ්‍රී දේහයේ මහජන ප්‍රදර්ශනයට තබලා සඳුන් වතුරෙන් දෝණය කරලා සුවඳ පැන් ගැල්ලුවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරමයි ආනන්ද හාමුදුරුවෝ විමසන්නේ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා අහනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා වදාලා, ආනන්ද, ඒකට ඔබ කලබල වෙන්න එපා. ඒ කාර්යය රාජ මහාමාත්‍යවරුන්ට පවරන්න කිව්වා. බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පසුව ශ්‍රී දේහයක් ආදාහනය කරන්නේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහටමයි කිව්වා. සක්විති රජ කෙනෙක් නම් රත්තරම් පාට රන්වන් සලු 500කින්, කපු පුළුම් පටල 500කින් ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහනය කරනවා. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ රන් සලු වෙනුවට සිවුරු 500ක්, සිවුරු 500කිනුත් කපු පුළුම් පටල 500කිනුත් වෙන වෙනම ශ්‍රී දේහය ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහනය කරනවා. බුදුරජාණන් වහන්සේමයි පිරිනිවන් පාන්න කලින් මේ කාරණේ දැනුවත් කරේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7කට පසුව සුවඳ පැන් ගල්වල සඳුන් වතුරෙන් දෝණය කරපු ශ්‍රී දේහය අලුත් සිවුරකින් මුලින්ම එතුවා. ඊට උඩින් සිනිඳු කපු පුළුම් පටලයක් එතුවා. ආයමත් අලුත් සිවුරක් එතුවා. ආයමත් ඊට උඩින් කපු පුළුම් පටලයක් එතුවා. ඒ විදිහට සිවුරු 500යි කපු පුළුම් පටල 500කිනුයි ශ්‍රී දේහය ඔතලා රන් දෙනක තැම්පත් කරා. රත්තරන් වලින් සකස් කරපු රන් දෙනක් තුල ශ්‍රී දේහය තැම්පත් කරා. එහෙම තැම්පත් කරපු රන් දෙන මේ ස්ථානයට පෙරහැරින් වඩමුවාගෙන ඇවිල්ලා අද මේ ඔබ චෛත්‍යයක් හැටියට දකින්නේ මේ ස්ථානයේ තමයි ශ්‍රී දේහය ආදාහනය කරපු තැන, ආදාහන මළුව. එදා මේ භූමියේ සඳුන් දරවලින් සඳුන් චිතකයක් සකස් කරලා
ඒ සඳුන් චිතකයට ශ්‍රී දේහේ නංවලා මල්ල රජදරුව 4 දෙනෙක් සුදු අතින් සැරසිලා ජටාවල් බැඳලා ශ්‍රී දේහේ වටා 3 වලල්ලක් ප්‍රදක්ෂිනා කරලා චිතකයට ගිනි දල්වන්න ගිනි තිබ්බා. ගින්න තියෙනකොටම කෙනෙක් නිවලා දැම්මා වගේ සැනින් ගිනි දැල් 4ම නිමුණා. ඊළඟට මල්ල රජදරුව කල්පනා කරා මොකක් හරි අපේ අඩුවක් ඇති. අපි 8 දෙනෙක් යොදාගමු කියලා මල්ල රජදරුව 8 දෙනෙක් ඒ විදිහටම චිතකයට ගිනි දල්වන්න සූදානම් කරා. ගිනි දල්වනකොටම චිතකයේ ගිනි නිවිලා ගියා. මල්ල රජදරුව 16 දෙනෙක් 3 වෙනි වතාවෙත් උත්සාහ කරා. ඒත් හරි ගියේ නැහැ. අවසානයේ එතන වැඩ හිටියා දිවස්ලාභීන්ගෙන් අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් විමසුවා ස්වාමීනි ඇයි මේ අපේ අඩුවක්ද? චිතකයට ගිනි දැල්වෙන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේ දිවසින් බලලා කිව්වා රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියන් කැමති නෑ දැම්ම චිතකයට ගිනි දල්වන්න. ඇයි ස්වාමීනි දෙවියන් අකමැති? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන පාවා නුවර ඉඳන් වඩිනවා. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බොහෝ කාලෙකින් දැකගෙන වන්දනා කරලා සිරිපතුල් වඳින්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහේ සිරිපතුල් ශ්‍රී දේහේ ආදාහනය කරගන්න පෙර මට වන්දනා කරගන්න ලැබේවා. ඒ සිරිපතුල් මගේ නළලේ තියාගෙන සිරිපා පිරිමදිමින් මට එක වතාවක් හෝ වන්දනා කරන්න ලැබේවා ලැබේවා කියලා හිත හිත වඩිනවා. ඒ සිතුවිල්ල දකින්නවා දෙවියන්. ඒ නිසා දෙවියන් චිතකයට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ. ගිනි තියෙනකොටම ගින්න නිවනවා. ඒ වෙලාවේ හැමෝම බලාගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තෙක් නම් දෙවියන් චිතකයට ගිනි දල්වන්න දෙන්නේ නැහැ කියලා. පාර දිහා බලාගෙන ඉන්නකොට ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේමයි. ඇයි? මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තිබ්බේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මිනිස්සු රැවටුණා. ඒ නිසායි තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන තෙක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩිපුර ජනයා අතර උන්වහන්සේ වැඩ ඉන්න නගරවල ගැවසෙන්න කැමති වුනේ නැත්තේ. අන්න බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා මිනිස්සු රැවටෙනවා උන්වහන්සේ දැකලා. බොහෝ කාලයක් දූතාංග සමාදන් වෙලා පිප්පලී ගුහාවේ වනාන්තරවල වැඩ හිටි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මහ පොළොව සෙලවෙනකොට උන්වහන්සේට වැටහුණා. දෙවියනුත් පෙනී ඉඳලා ඒ කාරණේ කියා සිටියා. 500ක් භික්ෂූන් පිරිවරාගෙන ගමන පිටත් උනේ දවස් 7කට කලින් පිරිනිවන් පාපු දවසේමයි. උන්වහන්සේ ඈතින් වඩිනකොට හැමෝට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වඩිනව නේද කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ භූමියට වැඩම කරනකොට චිතකයට ශ්‍රී දේහේ නංවල අවසానයි. උන්වහන්සේ සිවුර ඒකාංශ කරලා පොරෝගෙන 3 වලල්ලක් මේ චිතකේ වටා බුදු ගුණ සිහි කර කර ප්‍රදක්ෂිනා කර අපි චෛත්‍යයක් වඳින විදියට. එහෙම ප්‍රදක්ෂිනා කරලා සිරිපතුල් තියෙන තැන කෙලවර මෙතනයි කියලා හඳුනගෙන දන ගහලා නලල තිබ්බ චිතකේට. නලල තියලා අදිෂ්ඨානයක් කරා කපුපුලුම් පටල 500ත් සිවුරු 500ත් රන් දෙනත් විවර වෙලා සිරිපතුල් එළියට නික්මිලා මගේ නලලේ පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. හරිම ආශ්චර්යයක්. දින 7කට පෙර පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ අර ඔතලා තිබිච්ච කපුපුලුම් පටල 500යි සිවුරු 500යි රන් දෙනෙන් එළියට සිරිපතුල් නික්මුණා. චිතකය නොසෙල්වි සිරිපා එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලේ පිහිටියා. උන්වහන්සේ සිරිපා පිරිමදිමින් නළල තියාගෙන බුදුගුණ සිහි කළ වන්දනා කරලා ඒ මොහොතේ දෙව් මිනිසුන් අවසන් වතාවට දහසක් නිම්වලලු වලින් යුක්ත චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සිරිපා වන්දනා කරගත්ත මොහොත. උන්වහන්සේ සිරිපතුල් වලින් නළල ඉවතට අරන් නැගිටිනවා සමගම පෙර තිබූ පරිදිම සකස් වුණා දේවානුභාවයෙන් ගිනි දැල්ුණා කියලා සඳහන් වෙයි. කාටවත් ගිනි දල්වන්න ලැබුණේ නැහැ. ඉබේම චිතකේ දේවානුභාවයෙන් ගිනි ගත්තා. මේ චිතකේ ගිනි දැල් වෙනකොට සඳුන් දර වලින් සකස් කරපු චිතකේ
රන් දෙනේ තැන් තැන්වල තියෙන සිදුරු වලින් යන ගිනි දැල් වලින් රන් දෙන ඇතුලේ තියෙන සිවුරු 500න් 498ක් දැවෙනවා. කපු පුළුම් පටල 500ම දැවෙනවා. ශ්‍රී දේහේ සම්මස් නහර සියල්ල ආදාහනය වෙනවා. හැබැයි ආශ්චර්යයක් බුදු කෙනෙකුට පමණක් සාධාරණ කාරණයක්. රන් දෙන ඇතුලේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙන්නේ නැහැ. ගිතෙල් ටිකක් දැවිලා අවසන් වුණා වගේ චිතකයේ ඇතුලේ සියල්ල දැවිලා අවසන් වෙනවා. බුද්ධ අධිෂ්ඨානයේ මත පළවෙනියටම ඔතන සිවුරයි 500 වෙනියට උඩින්ම ඔතන සිවුරයි පිලිස්සෙන්නේ නැහැ කියනවා ගිනිදැල් අතරින්. ඒ සිවුරු දෙක අතරේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළේ යම්සේද ඒ අධිෂ්ඨානයට අනුව සර්වඥ ධාතුන් වහන්සේලා පමණක් රන් දෙන ඇතුලේ ඉතිරි වෙනවා. දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාපු කාලවල ධාතුන් වහන්සේලා විසිරෙන්න බොහෝ බුදුවරු පිරිනිවන් පාන්නේ අධිෂ්ඨාන කරන්නේ පිරිනිවන් පාද්දී. එතකොට රන් දෙන විවර කරනකොට සියලු සර්වඥ ධාතුන් වහන්සේලා රත්තරන් පාටට රන් කැටියක් වගේ ඒක ඝනව එකට පිහිටන්. හැබැයි අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරපු නිසා උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ මත ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේලා දෙනමත් සතර දළදා වහන්සේත් ඇරුණුකොට අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා මුම් පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳිලා වෙන් වෙන්ව රන් දෙන ඇතුලේ බිඳී ගියා. එදා ශ්‍රී දේහේ ආදාහනය වෙනකොටම ගිනි දැල් අතරින්ම කේම කියන මහරහතන් වහන්සේ ගිනි දැල් අතරින් තේජෝ කසිනේට සමවැදිලා චිතක ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ අතට ගත්තා. ඒ වාම යටි දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නේ. ඒ වගේමයි සරබූ කියන මහරහතන් වහන්සේ ගිනි දැල් අතරින්ම ඇතුළට ගිහිල්ලා උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ බෙල්ලේ පිහිටි අස්ති ධාතුන් වහන්සේලා 7 අතින් පිළිගත්තා. අහසින්ම වැඩම කරලා මයංගන මහා සෑ ගර්භය තුල තැන්පත් කරා. අද මයංගන මහා සෑයේ වැඩ ඉන්නේ මේ භූමියේ ගිනි දැල් අතරින් චිතකයට ඇතුල් වෙලා තේජෝ කසිනේට සමවැදිච්ච කේම මහරහතන් වහන්සේ 이르දියෙන් පිළිගත්ත ග්‍රීවා ධාතුන් වහන්සේ. අනෙක් ධාතුන් වහන්සේලා සියල්ල රන් දෙනේ ඒ විදිහටම ඉතිරි වුණා. නොකැඩී නොබිඳී නොවිසිරී ඉතිරි වුණේ ලලාට ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේලා අකු ධාතුන් වහන්සේලා දෙනම. එදා මේ භූමියේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු බොහෝ පිරිසක් යුද වදින්න සූදානම් වෙච්ච වෙලාවේ ද්‍රෝණ බමුණා තමයි මැදිහත් වෙලා සියලු දෙනා සමගි කරලා සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නේ. මේ භූමියේ තමයි ධාතුන් වහන්සේලා බෙදන මණ්ඩපයක් හදලා සර්වඥ ධාතු බෙදා දීපු තැන තමයි ද්‍රෝණ 8කට අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේමයි රන් දෙන චිතකයේ ගිනි දැල් නිවි ගියාට පස්සේ අවට තිබිච්ච සල් ගස්වල අතු චිතකයේ දෙසට නැමිලා පොළොවෙන් උරාගත් දිය දහරාවන් චිතකයට විහිදුනා කියනවා. වැස්ස වලාහක දෙවියන් එතනට පමණක් වැසිය දැහැලෙන්න සැලැස්සුවා. චිතකයේ ගිනි දැල් නිවි ගියාට පස්සේ රන් දෙන ඇතෙක් මත තැම්පත් කරලා මේ නගරේ පෙරහැරෙන් වීදි සංචාරය කරලා ආයෙමත් මෙතනට මණ්ඩපයක් මතට වඩම්මලා ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා සියලු දෙනා සමගි කරලා ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දුන්නා. ඒ වෙලාවේ ඔබ කවුරුත් දන්නවා ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත්ත දළදා වහන්සේ නම. සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන අහසින් අරගෙන ගියා දෙව්ලොවට සිළුමිණි මහා සෑයට. ද්‍රෝණ බමුණ ඉනේ හංගගත්ත දළදා වහන්සේ නම. ඒ දළදා වහන්සේ ගාන්ධර්ව දේශෙන් ආපු තරුණයෙක් දැකලා අරන් ගියා කියලා තියෙනවා. එදා ගාන්ධර්වය කියන්නේ අද අපි පාකිස්තානයේ කියන රටට. එතනින් එහා ලොකු තොරතුරක් අපිට හරියට ධර්ම ග්‍රන්ථවලින් නැහැ. ඊළඟට තවත් දළදා වහන්සේ නමක් සතර දළදාවන්ගෙන් අනෙක් දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ සංගව ගන්න යනකොට බිමට වැටුණා වෙන්න පුළුවන්. රජදරුවන් දකී කියලා පාදයෙන් සංගව ගන්න හදනකොටම
ජයසේන නාරජු පොළොව ඇතුළෙන් අරගෙන ගියා නාගලෝකෙට. බොහෝ කල් නාගලෝකේ වන්දනාමාන ලැබපු ඒ දළදා වහන්සේ තමයි අද පොළොන්නරුවේ සෝමාවතී මහා සෑය වැඩ ඉන්නේ. ඒ දළදා වහන්සේත් නාලුවට පොළොව ඇතුළෙන් අරගෙන ගිය තැන තමයි මේ ස්ථානය. ඒ නිසා අද මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය රන් දෙනේ තැන්පත් කරලා කපපුළුම් පටල 500කින් ඔතලා සිවුරු 500කින් ඔතලා ශ්‍රී දේහය ආදාහනය කරපු ආදාහන මළුවට. ඒ වගේමයි මේ ස්ථානයේ සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දීපු තැන. සර්වඥ ධාතුන් වහන්සේලා සමසේ ද්‍රෝණ 8කට බෙදා දීපු තැන. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී දේහය වන්දනා කරන්න ධාතුන් වහන්සේලා වන්දනා කරන්න දෙව් මිනිසුන් පිරිච්ච තැන. ඒ වගේමයි පින්වතුනි මේ ස්ථානයේ එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා චිතකයේ වටා 3 වලල්ලක් ප්‍රදක්ෂිනා කරලා සිරිපතුල් එළියට වැඩම කරලා මගේ නළල මත පිහිටාවා කියලා චිතකයට නළල තියද්දි සිරිපතුල් එළියට වැඩම කරලා උන්වහන්සේගේ නළලේ පිහිටපු තැන. ඒ උතුම් ආශ්චර්යමත් තැනට අපි මේ ඇවිල්ලා මේ උතුම් පුණ්‍ය භූමිය වන්දනා කරන්න. ඒ ආදාහන චේතිය තිබිච්ච ශ්‍රී දේහය ආදාහනය කරපු මේ පුණ්‍ය භූමියට අපගේ নমස්කාරයම වේවා සාදු සාදු. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8කින් යුක්ත සියලු සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා මැදිහත් වෙලා සමසේ රජදරුවන්ට ධාතුන් වහන්සේලා බෙදා දුන් මේ උතුම් පිම්බීමට අපගේ নমස්කාරයම වේවා සාදු සාදු සාදු. කුසිනාරානුවර ශ්‍රද්ධාවෙන් වන්දනා කරපු අපේ වන්දනා කණ්ඩායම අද දවසේ විශාලා මහනුවර වන්දනා කරගෙන රජගහනුවරට යන්නටයි මේ සූදානම. ඒ රජගහනුවරට යන අතරේ අපි මේ විශේෂ ස්ථානයට ආවා. මෙතනට කියන්නේ කේශරියා ස්තූපය කියලා. මේ කේශරියා කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය සඳහා කුසිනාරානුවරට වැඩම කරන අතරතුර ලිච්ඡවී රජදරුවන් ඇවිල්ලා උන්වහන්සේට ලිච්ඡවී රජදරුවන්ගේ රාජ්‍යයේ අවසාන භාගයට ඇවිල්ලා. එහෙම නැත්නම් මේ අවසන් වෙන තැන උන්ගේ රාජ්‍යයේ පන්පාත්‍රය පූජා කරපු ස්ථානය. අපේ බුදුරජාණන් වහන්සේ අපි නිතර අහල පුරුදු ඊ타මත් බුද්ධ දේශනා අතර වැදගත් දේශනාවක් දේශනා කරපු පුණ්‍ය භූමියක් අභියස ඉදිවෙච්ච විශාල චෛත්‍යයක් අභියසයි අපි මේ ඉන්නේ. එදා කාලාම නුවර වාසී කාලාමයන්ට බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍ර දේශනා කරා. කාලාම සූත්‍ර. ඒ පිරිසට නොයෙක් අය ඇවිල්ලා අපි කියන එකම පිළිගන්න.
අපි කියන එකම තමයි හරි. අන්නේ විදිහට එක එක පිරිස සැරෙන් සැරේ මේ ගමට ඇවිල්ලා මිනිස්සුන්ට එක එක අදහස් මතවාද කියා ගියා. ඔය අතර අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ ප්‍රදේශයට වැඩම කරා. උන්වහන්සේ වැඩම කරාට පස්සේ මේ කේසපුත්‍ර වාසී කාලාමයන්ට හැම තැනම කීර්තිරාවයක් පැතිරිලා යනවා. අන්න ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපේ ගමට ඇවිල්ලා අපේ නගරයට ඇවිල්ලා. එහෙම තමයි ඒ කාලේ කීර්තිරාවේ පැතිරෙන්නේ. උන්වහන්සේ කාන්තෙන් අරහං කියලා කියනවා මිනිස්සු. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්ලු. උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා උන්වහන්සේව හඳුන්වනවා. අපිත්‍යං උන්වහන්සේ මුණ ගැහෙන අපිත්‍යං බණහන්න. උන්වහන්සේව දැකලා බණපදයක් අහන්න යන් කියලා මේ ගම්වල මිනිස්සු හැම තැනින්ම අතුරු සිදුරු නැතුව ගම් නියම් ගම් ඈත පළාත්වල මිනිස්සු පෙරහැරක් වගේ තැන් තැන් වලින් මිනිස්සු ඉන්න ගත්තා. මගතොටේ හම්බෙන අය අහනවා කොහෙද ඔය යන්නේ මෙච්චර පිරිසක්? මොකද මේ කලබලේ? ඇයි දන්නේ නැද්ද ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපේ ගමට ඇවිල්ලා. අපි උන්වහන්සේගෙන් අහලා निराකරණය කරගන්න අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපිට ගැටලු ගොඩක් තියෙනවා. විශාල පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරව දක්වලා වන්දනා කරලා පිරිස එකත් පසකින් වාඩි වුණා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කෙනෙක් ආවට පස්සේ භික්ෂුන් වහන්සේලා වේවා භික්ෂුණීන් වහන්සේලා වේවා උපාසකයන් වේවා උපාසිකාවන් වේවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වෙන්නේ එකත් පසක කියලා. මොකක්ද ඒකේ තේරුම? හරියටම බුදුරජාණන් වහන්සේට කෙලින්ම වාඩි වෙන්නේ නැහැ. උන්වහන්සේට වන්දනා කළා පැත්තකට වෙන්න තමයි වාඩි වෙන්නේ. බුද්ධ වීතිය විවෘතයි. කෙලින්ම බුදුහාඳුරු ඉදිරිපස් බුද්ධ වීතිය කියනවා. ඒක විවෘතයි. එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ගම්වල මිනිස්සු එක එක අය නිගණ්ඨනාථ පුත් වෙනවා කාලෙකට සංජය බෙල්ලට්ටි පුත් වෙනවා ආයි ටික කාලෙකින් කකුද කච්චායන එනවා මක්කලි ගෝසාල ඒ කාලේ තව ශාස්ත්‍රූ දෙසටක් එක එක මතවාද බුදුහාඳුරෝ පහළ වෙන කාලේ මේ දඹදිව තලයේ තිබුණා කියලා. ඒ අය ඇවිල්ලා තම තමන්ගේ මතේ කියනවා. මෙන්න මේකයි හරි. අපි කියන එක තමයි හරි. අපි කියන එක පිළිගන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කවුරු කියන එකද අපි පිළිගන්නේ කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා ගොඩාක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා ඒකේ සාරාංශය තමයි පරම්පරාවෙන් ආවා කියලා ඒක පිළිගන්න එපා කිය. අපේ පරම්පරාවෙන්ම කියන දේ. අපේ අත්තමුත්තගේ කාලේ ඉඳන් විශ්වාස කරන දේ. එහෙම පිළිගන්න එපා. යමක් කුසල්ද අකුසල්ද අන්න එතනට තමයි ගලපන්නේ. කාලාම සූත්‍රයේ අවසානයේ දැන් අපි කාලාම සූත්‍ර ගැන අහලා තියෙන සමහර බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා. එහෙම එකක් නැහැ. උන්වහන්සේ කියන දේ පිළිගන්න එපා කියලා කොහෙවත් නැහැ දේශනාවේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදාය පොත්පත්වල ඒ කාලේ ත්‍රිපිටකයේ තිබුණේ නැහැ. බුදුහාමුදුරු පිරිනිවන් පෑවට පස්සේ තමයි 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා ධර්ම සංගායනා කරලා මෙන්න සූත්‍ර මෙන්න විනය මෙන්න අභිධර්මයේ හැටියට ධර්ම විනය සංගායනා කරේ. ඒ කාලෙත් ඒවා පොත්පත් වලට ගත්තේ නැහැ. කටපාඩමේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් තමයි අරගෙන ගියේ. ඒ කාලේ පොත් හැටියට තිබුණ ත්‍රිවේදය කියලා වේද ග්‍රන්ථ. එතකොට සමහරු මේ අපේ වේද ග්‍රන්ථවල මේ අපේ පොතේ තියෙනවා අපේ මේ වේද පොත්පත්වල තියෙනවා කියලා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පොත්පත්වල තිබුණා කියලා ඒ පමණින්ම පිළිගන්නත් එපා. ඊළඟට අපේ ගුරුවරයාමයි කියන්නේ. මගේ ගුරුවරයා කියනවා කියලා ඒ විදිහට පිළිගන්නත් එපා.
ඊළඟට තමන්ගේ තර්කයට මා තක්ක හේතු තර්කයට ගැලපෙනවා. අපිට තර්ක කරලා අපේ නුවණින් මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙම වුණොත් මෙහෙමයි කියලා අපිට ඕන විදියට අපේ තර්ක විතර්ක ගොඩනගන්න පුළුවන්. එහෙම තර්කයට ගැලපුණා කියලා ඒ තර්ක බුද්ධියෙන් පිළිගන්නත් එපා. ওই විදියට බුදුරජාණන් වහන්සේ කාරණා ගණනාවක් පෙන්වුවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ අවසානයේ පෙන්වුවා යමක් පිළිගන්නවා නම් මෙය කුසල්ද අකුසල්ද අන්න ගලපන්න ඕන තැන. මේ දේ කළොත් යහපතක් වෙනවද අයහපතක් වෙනවද? මේක කුසල්ද අකුසල්ද? අන්න ඒ විදිහට ගලපලා බලලා යමක් කුසල් නම් ඒක පිළිගන්න. යමක් අකුසල් නම් ඒ දේ කිරීමෙන් අයහපතක් වෙනවා නම් ඒක ගුරුවරයා කිව්වත් පරම්පරාවෙන් ආවත් මොන විදියට රැකගෙන ආවත් මොන පොතපතේ තිබුණත් ඒක අකුසලයක් නම් ඒ දේ කිරීමෙන් වරදක් වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න කියලා. මේ විදියට බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරපු භූමිය තමයි මේ චෛත්‍යයක් ඉදි වෙලා තියෙන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඔබ බොහොම වාසනාවන්තයි. ඒ තමයි කාලාම සූත්‍ර දේශනා කරපු මේ ස්ථානයේ මම දඹදිව මං හිතන ස්ථාන මේ 35 වතාවකට වඩා දඹදිව වන්දනාවේ ඇවිල්ලා තියෙනවා. අපි අවුරුද්දකට වතාවක් දෙවතාවක් පිරිසෙක් ඇවිල්ලා දැන් නම් අවුරුද්දකට එක වතාවයි වෙන්නේ. ඇවිල්ලා මේ වගේ වැඩසටහන් කරලා පිරිසට විස්තර කරලා දීලා යනවා. හැබැයි මේ බොහෝ අවස්ථාවල් වල කණ්ඩායමක් අරගෙන මෙතනට ඇවිල්ලා විස්තර කරන්නේ නැහැ. විශාලා මහනුවර යන අතරතුර හැම කෙනෙක්ම වගේ අර පාර අයිනින් යනකොට පෙන්නගෙන යන්නේ. මොකද යන ගමනේ විශාලා මහනුවර අපිට තව බොහෝ තැන් වන්දනා කරන්න විස්තර කරන්න තියෙන නිසා ඒ වගේම දැන් තමයි මේ චෛත්‍ය වටේ පිළිස් හතර කරගෙන මේ පහසුකම් ටිකක් ඇති වෙගෙන යන්නේ. ඒ නිසා පාරේ ඉඳන් බස් නවත්තලා පෙන්නගෙන යනවා මිසක් නවත්තලා විස්තර කිරීමක් කරේ නැහැ. මේ මමත් පළවෙනි වතාවේ ඔබට මේ ස්ථානයට ඇවිල්ලා මේ විස්තර කිරීම කරන්නේ. ඒ නිසා ඔබත් බොහොම වාසනාවන්තයි. මේ උතුම් චෛත්‍ය බලන්න මේ චෛත්‍ය විශාල චෛත්‍යයක්. මේ ස්ථානවල මේ දඹදිව පූජනීය බොහෝ ස්ථානවල චෛත්‍ය ඉදිකරේ ධර්මාශෝක රජතුමා. ඊට පසුව තව සද්ධාවන්ත බොහෝ රජවරු ඒ රාජ්‍ය කාලවල චෛත්‍ය ඉදිකරා. ඊළඟට මේ චෛත්‍ය ගරා වැටිලා තව මෝගල් ආක්‍රමණ එක මිත්‍යා දෘෂ්ටික රජවරුන්ගේ කාලවල මේ භූමි විනාශ කරාට පස්සේ ආයෙමත් තව රජවරු ඒ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුණා. මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේ තැන්පත් වැඩ ඉන්නවා කියලා ඉතිහාසයේ විස්තරවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ උන්වහන්සේට එක පාත්‍රයක් නෙමෙයි තිබුණේ. පාත්‍රා ධාතුන් වහන්සේලා ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ අනෝමා නදිය අසලදී අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරේ කවුද? ගටිකාර කියන බ්‍රහ්ම දෙවියන්. අන්නේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් පූජා කරපු අටපිරිකරෙත් පාත්‍රයක් තිබුණා. ඒක මැටි පාත්‍රයක් කියලා සඳහන් වෙනවා. එතකොට උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ සිවුරු පිරිකර දරාගෙන උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා. ඒ කාලේ උන්වහන්සේ පරිහරණය කරේ ඒ පාත්‍රය මැටි වලින් කරපු මැටි පාත්‍රය. ඊළඟට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර දින එදින උදෑසන උන්වහන්සේට සුජාතාව කිරිපිඩු පූජා කරා රන් තැලියක රණින් කරන ලද භාජනයක රන් තැලියක. ඒ රන් තැලියෙන් කිරිපිඩු පූජා කරන වෙලාවේ අර මැටි පාත්‍රය අතුරුදහන් වුණා කියලා ඒ පාත්‍ර ගැන සඳහන් වෙන අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. දෙවියන් අරගෙන ගියා ඒ පාත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට බුදු වෙලා නැහැ. දැන් බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඩු දාන්නේ පිළි අරගෙන ගුලි 49ක් හැටියට ගුලි කරලා ඒ පාත්‍රයේ මත තබලා උන්වහන්සේ අදිෂ්ඨාන කරලා ඒ කිරිපිඩු දානේ කිරි ආහාර දානේ සුජාතාවගේ කිරිපිඩු
වැළඳුවා. අවසානයේ උන්වහන්සේ පාත්‍රයේ නේරංජනා නදී අතු ගංගාවක් හැටියට එතනින් ගලාගෙන ගිය ගංගාව ළඟට ගිහිල්ලා ඒ ජලයේ පහළට ගලාගෙන යද්දී ඒ ජල පහර මත තියලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මට ඒ කාන්තින් ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේනම් මේ ජලයේ පහළට ගසාගෙන ගියත් ජල පහර බිඳගෙන පාත්‍රයේ උඩුගම් බලා යෑවා කියලා අදිෂ්ඨාන කළ ජල පහර මත තිබුණා. ඒ පාත්‍රය ජල පහර බිඳගෙන උඩුගම් බලා ගියා. ඒ පාත්‍රය එහෙම ගිහිල්ලා වතුර ඇතුළට ගිහිල්ලා නාග ලෝකයට නාගයන් අරගෙන ගියා. නාග ලෝකයට තමයි කියනවා ගියේ. මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ උන්වහන්සේලා බුදු වෙන්න පෙර ඒ වළඳපු කිරි ආහාර වළඳපු පාත්‍රයත් නාග ලෝකයේම ඒ පාත්‍ර අතර තිබුණා. මේ පාත්‍රා ධාතුන් වහන්සේ ත්‍රන් තැලිය ඒ පාත්‍ර අතරටමයි කියනවා අරගෙන ගිහිල්ලා තැම්පත් කරලා එහෙමනම් ඒ පාත්‍රය අදටත් නාග ලෝකේ නාගයන් වන්දනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේට පාත්‍රයක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. උන්වහන්සේ සත්සතිය ගත කරනකොට පාත්‍රයක් තිබුණේ නැහැ. 7 වෙනි සතිය අවසානයේ තපස්සු බල්ලෝක විලඳ සොහොයුරන් විලඳ මීපිඩු පූජා කරන්න සූදානම් වෙනකොට උන්වහන්සේට පිළිගන්න පාත්‍රයක් නැහැ. ඒ මොහොතේ සතරවරන් දෙවියන් 4 දෙනා අහසින් ඇවිල්ලා ඉන්ද්‍ර නීල මාණික්‍ය පාත්‍ර 4ක් දිගු කරා. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියනි බුදුවරු මණික් පාත්‍ර පිළිගන්නේ නැහැ කියෝ. ඒ වෙලාවෙම නොපෙනී ගිය සතරවරන් දෙවියන් 4 දෙනා ශෛලමේ පාත්‍ර 4ක් ගලින් කරපු පාත්‍ර 4ක් අරගෙන ආයමත් අහසින් ඇවිල්ලා ස්වාමීනි මගේ පාත්‍රය පිළිගන්න මගේ පාත්‍රය පිළිගන්න අනේ මගේ පාත්‍රය පිළිගන්න කියලා පාත්‍ර 4ම දිගු කරා. බුදුරජාණන් වහන්සේ පාත්‍ර 4ම පිළිගෙන එක උඩ තියලා පාත්‍ර 4ම ශ්‍රී හස්තේ තියලා අදිෂ්ඨානයක් කරා මේ පාත්‍ර 4ම එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා. අන්නේ පාත්‍රා ධාතුන් වහන්සේට තමයි විලඳ මීපිඩු පිළි අරගෙන 7 වෙනි සතියේ විලඳ මීපිඩු පිළිගත්තේ වැළඳුවේ. ඊළඟට උන්වහන්සේට රජවරු සිටුවරු විටින් විට උන්වහන්සේට පාත්‍ර පූජා කරපු බව සඳහන් වෙනවා. ඔබ දන්නවා අපි ඊයේ කුසිනාරාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ඒ පුණ්‍ය භූමියේ පිරිනිවන් මංචකයේ ළඟ බණහනකොට ඔබට මන් සිහිපත් කරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරලා උන්වහන්සේ හරියටම තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා දැනුම් දුන්නා. ඒ දැනුම් දීලා ආනන්ද හාමුදුරුවෝ සමග විශාලා මහනුවර නගරයට පිණ්ඩපාතේ වැඩම කරා. ඒ පිණ්ඩපාතේ වැඩම කළා උන්වහන්සේට ඒ ලැබිච්ච දාණය අරගෙන පැමිණිලා මේ ස්ථානේ තමයි උන්වහන්සේ වැඩ ඉඳලා දානේ වළඳන්නේ. ඊළඟට උන්වහන්සේට පැන් පාත්‍රයක් හැටියට ඒ පාත්‍රයට පැන් පෙරලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ දානේ වළඳපු ඒ පැන් පූජා කරපු ඒ පාත්‍රය මේ භූමියේ ලිච්ඡවීන්ට උන්වහන්සේ ලබා දුන්නා. මෙතනින් පිටත් වෙන්න පෙර මේ තමයි එදා ලිච්ඡවී රාජධානිය අවසන් වෙන තැන. මෙතන ඉඳන් මුළු ශරීරෙම හරවලා තමයි විශාලා මහනුවර ලිච්ඡවී රාජධානිය දිහා උන්වහන්සේ බලන්නේ. බලලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ විශාලා මහනුවර හරීම රමණීයයි. තථාගතයන් වහන්සේ කිහිප වතාවක් විශාලා මහනුවරට වැඩම කරලා වැඩ හිටියා. තථාගතයන් වහන්සේ මේ විශාලා මහනුවර ඒ නගරයේ දකින අවසාන වතාව මෙයයි. අපි දැන් මෙතනින් යමු කීවා කුසිනාරාව කරා කියලා මෙතනින් තමයි පිටත් උනේ. ලිච්ඡවී රාජ කුමාරවරු මේ ස්ථානයේ උන්වහන්සේගේ පාත්‍රය අතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ නොපෙනී යන තෙක්ම තමන්ගේ රාජධානිය අවසාන සීමාව ළඟ ඉඳන් සාදුකාර දිදී බලාගෙන හිටියා. ඒ තමයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ දකින අවසාන වතාව. ඒ පාත්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කරලා මේ භූමියේ එදා ඉදි කරපු චෛත්‍යය තමයි
අද මේ අපි මේ විදිහට දකින්න. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඊට පෙර මේ නගරයට වැඩම කරලා කාලාම සූත්‍ර දේශනා කරපු භූමිය තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමනේ වැඩම කරලා මේ ස්ථානයේ වැඩ ඉඳලා තැන් වළඳලා දානේ වළඳලා පාත්‍රයේ ලිච්ඡවි රජදරුවන්ට ලබා දීලා මුළු ශරීරේම හරවලා ලිච්ඡවි රාජධානිය දිහා බලලා උන්වහන්සේ ආපහු ඒ ලිච්ඡවි රාජධානිය දකින්නේ නැහැ කියන වචනේ ප්‍රකාශ කරලා පිරිනිවන් පාන්න වැඩම කරපු භූමිය. ඉතින් එහෙමනම් ඒ භූමියේ ඉදිවෙච්ච මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේට අපගේ নমස්කාරයම වේවා. සාදු සාදු. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මේ උතුම් පිම්බිමට බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වෙච්ච මේ උතුම් පිම්බිමට අපගේ নমස්කාරයම වේවා. බුදුරජාණන් වහන්සේ සමග එදා මේ භූමියට වැඩම කරලා වැඩ සිටිය මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරයම වේවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් මේ භූමියේ දේශනා කොට වදාළේ කාලාම සූත්‍රය ඇතුළු ඒ උතුම් බුද්ධ දේශනා ඒ උතුම් ධර්මස්කන්ධයට අපගේ নমස්කාරයම වේවා. සාදු සාදු සාදු. කේසරයා ස්තූපය අශෝක රජතුමාගේ කාලෙදී ක්‍රිස්තු පූර්ව 250 දී පමණ නැවත ගොඩනගෙනවා. අශෝක රජතුමා මෙතනට ඇවිල්ලා උන්වහන්සේගේ එහෙම නැත්නම් අශෝක රජතුමාගේ අශෝක ස්තම්භයක් පිහිටුවලා බුදුරජාණන් වහන්සේගේ පැම් පාත්‍රය පූජා කරපු ස්ථානයයි කියන කාරණාව හරියටම තහවුරු කරගෙන මේ ස්ථානය හඳුනා ගන්නවා. ඉන් අනතුරුව වර්තමානයේ අපි දකින මේ ස්තූපය පාල රාජ සමයට අයිති ස්තූපයක්. පාල රාජ සමයට අයිති ස්තූපය බොහොම වර්තමාන එහෙම නැත්නම් 1814 දී තමයි කොලින් ඇලෙක්සන් කියන පුරාවිද්‍යාඥයා විසින් කැණීම් කරන්නේ. ඉන් අනතුරුව 1861 62 කියන කාලේ ඇලෙක්සැන්ඩර් කනින්හැම් තුමා තමයි නැවත කැණීම් කරන්නේ. ඊට පස්සේ බොහොම මෑතක 1998 වගේ කාලෙදී කේ.කේ. මොහොමඩ් කියන ඉන්දියාවේ පුරාවිද්‍යාඥයා විසින් මේ කේසරියා ස්තූපය කැණීම් කරනවා. ඉන්දුනීසියාවේ තියෙන බෝරෝබුදුර ස්තූපයට සමාන හැඩයකින් යුක්ත ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් සැකිල්ලක් තමයි මේ බෝරෝබුදු එහෙම නැත්නම් කේසරියා ස්තූපයේ තියෙන්නේ. අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන උන්වහන්සේගේ පාත්‍රා ධාතුව තැන්පත් කරපු මේ කේසරියා ස්තූපය දකින්නට මේ ගමනේදී අවස්ථාව උදා වුණා. සහස්‍රා බුද්ධ අභිවන්දනා සමග දඹදිව තලයේ වන්දනා කරන්න යන ඔබට අපි බොහොම සුව පහසු නවාතැන් පහසුකම්, බොහොම සුව පහසු ප්‍රවාහන පහසුකම්, ඒ වගේම ප්‍රණීත ආහාර පාන සමගින් නිදහසේ සියලු විස්තර සමගින් මේ කටයුත්ත කරන්නට අපි අවස්ථාව උදා කළ දෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන හැම කෙනෙකුටම නිදහසේ සතුටින් සිත්සේ වැඳ පුදා ගන්නට මේ වන්දනා ගමන සුඛෝපභෝගී වන්දනාවක් විදිහට අපි සංවිධානය කරලා තියෙනවා. සහස්‍රා බුද්ධාභිවන්දනා 2024 වැඩසටහනේ අද දවසේ අපි කුසිනාරාවේ ඉඳලා විශාලා මහනුවර බලා පිටත් වෙලා යන්නේ. ඉතින් ඒ යන අතරතුරේ අපි කේසරියා ස්තූපය වන්දනා කරගත්තා. කේසරියා ස්තූපය වන්දනා කරගත්තට පස්සේ අපි දැන් විශාලා මහනුවර කූටාගාර ශාලාව බලන්න යන්නේ. ඉතින් ඔබට නිවසේ ඉඳගෙනම මේ සියලු තොරතුරු නරඹන්නට අවස්ථාව දෙනවා. බුදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සඳහම් විකාශය හරහා මේ සියලු තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා. ඉතින් රැඳී සිටින්න අපිත් සමගින්. නෙත්පුරා දැක සිත්පුරා පින් පුරන්නට සහස්‍රා අභිවන්දනා විමසීම් 0.11 227 99 44
070යි 66යි 46යි 444 හෝ 0261 434යි 825යි 866